තැඹිලි බොන්න. තැඹිලි ගෙඩියක් බොන්න ඕනේ. තැඹිලි බිව්වොත් ඇඟට හොඳයි. මගේ නම ප්‍රවීන්. මේ වෙනකොට මම ලංකාවට ඇවිල්ලා ටික දවසක් වෙනවා. මේ වෙනකොට මම වීඩියෝස් 6ක්ම දාලා තියෙනවා ලංකාවට ආපු ගමනේ. ඉතින් අනිවාර්යයෙන් මතක් කරනවා මේ වීඩියෝස් 6ම බලන්න. ඒත් එක මිස්ටර් රොයි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මොකද 100k ගහන්න ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ඔයාලා ආදරය කරන මගේ ආදරණීය හිත මිත්‍රයෝ ටිකක් හම්බ වෙන්න යනවා. ඉතින් අපේ චබී අයියා, මණියා, දිශාන් අයියා, ජොන්ටි අයියා, පවන් අයියා ඔය වගේ එකී මෙකී නොකී හැම කෙනෙක්ම හම්බ වෙන්න යනවා. ඒත් එකම අපේ ටෙන්ටවත් අපි බලන්න යනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අයිම මතක් කරනවා මිස්ටර් බ්‍රෝගේ subscribe කරන්න, Instagram එකේ follow කරන්නත් අමතක කරන්න එපා. දැන් ඔයාලා දැක්ක ඇති අපි ඉතින් තිස්ස මහාරාමේ ඊයේ දවසේ උදේ මම කිව්වද මන්ද? ඔව් කියලා අපි දැන් මම යන ගමන් ඉන්නේ නැන්දවත් ගෙදරින් දාලා කන්නලී යනවා. අපිද ඔව්වනේ නිකන් ආවේ චුට්ටක් මොනවද වෙන්නේ කියලා බලන්න මේ පැත්තට. හැමෝම කියනවා ලස්සනයි 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 කියලා. ඇවිල්ලා නැහැ නේ ඉතින් කන්නේලි. මේ දවස්වල මෙහෙමයි වතුර අඩු. ආහා. ඒ පෑවිල්ල නිසා වෙන්නේ. ගාල්ල උඩුගම් ප්‍රදේශයේ කන්නලිය ගැන ඔයාලා සමහර විට අහලත් ඇති. අහලා නැත්නම් අනිවාර්යයෙන් සර්ච් කරලා බලන්න. අනිවාර්යෙන් බලන්න එන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් මම තවත් යාළුවෙක් එක්ක කන්නලිය කැලේ බලන්න ගියා. ඉතින් යද්දි ටිකට් එක පොඩ්ඩක් ගණන් ඒ වුණාට ඒක වර්ති අනිවාර්යෙන් ගිහිල්ලා රවුමක් ගහලා බලන්න නාන්නත් පුළුවන් සුපිරිම වතුර තමයි ඔයාලට පුළුවන් වෙන්නේ නාන්න. අගලන්ට යන්න දෙන්න. අම්මේ. ඔය හැලි වඳුර හොඳයි. හැලි වඳුර. ඔව්. මම කියන්නේ ඇලට. මොන මංකි? ඔය පේස් දීස් මම. ආහා. මේ සබන් පේස් කියන දකුණු කරා. ආ. මම අද නම් හොඳ ඉන්නේ. හරි හරි. අපි ඉන්නේ අනවගේ මල ඇල්ල ළඟ. අනගි මල ඇල්ල. කන්නලිය. අනගිමල ඇල්ලත් බලලා කන්නලිය චුට්ටා රවුමක් ගහලා දවල්ටත් කාලා මම ඊළඟ දවසේ පිටත් වෙනවා චබීයව බලන්න. නෑ අනගි මල ඇල්ල අපි ගුඩ් මෝනින්. දැන් මේ කවද දවස කියලා කියන්න දන්නේ මම අද යනවා චබීලව හම්බ වෙන්න. පියමු. බල්ලත් ඉන්නවා, රිවියක් ඉන්නවා, නැන්දත් ඉන්නවා. පොලුත් කඩනවා අතන. ඒ ටෙන්ට මල්ලිවත් බලන්න අමතක කරේ නෑ. ටෙන්ටයිමයි කියන්නේ ඒ කාලේ ඉඳන් යාළුවෝ, ගේමින් යාළුවෝ. ඊට පස්සේ අපි දෙන්න පාර්ට්ස් දෙකක ගියා. දැන් මේ වෙනකොට ටෙන්ට සෝෂල් මීඩියාවට සුපිරි ගේමක් ගහලා තියෙනවා. බ්ලොග් එකක් ගහනවා. යාළුවනේ මට හම්බුණා රෝස පාට බූරුවගේ ලොකු අයියා. අයිබෝන් යාළුවනේ වෙල්කම් ටු our place. සිතලට ආ සිතලට මායි ටෙන්ටයි යනවා තැඹිලි බොන්න. තැඹිලි ගෙඩියක් බොන්න ඕනේ. තැඹිලි බිව්වොත් ඇඟට හොඳයි. නැත්තම් කේ අන්න ඒක. මම දැන් ඉන්නේ මාළඹේ අපේ ටෙන්ට් එකේ ලොකේෂන් එකේ ඔතෝ උෂන්. ඔයගොල්ලෝගේ පහන් සෝද ගන්න ඕන නම් සුපේටම එන්න. highly recommend. යාළුවනේ මම චබීලා ගෙදර ළඟට ආවා. චබී එළියට එකන් ඉන්නේ. චබීයටයි මටයි කන්න කෑම එකක් ගත්තා. අනේක යාළුවෙක්ගෙන් හම්බෙච්ච gift එකක්. thank you ඔගිනි.
ගිෆ්ට් එකක් හම්බුණා මට. ඉතින් ඔයිනිටත් මම තැංකියෝ කියන මේ ගිෆ්ට එකට. ඊට පස්සේ මම චබිය අයලා ගෙදෙට්ට ගිහිල්ලා යනවා. පවන්න අයියා, ජොන්ටි අයියා, දිරිශාන් අයියා, ඊට පස්සේ මනියා, යාපා ඔක්කොම එකතු වෙලා අපි යනවා පොඩි පාටියකට. යාළුවනේ චබිය අයියත් එක්ක ඉන්නේ. අපි දැන් කන්නයි හදන්නේ. කන්න කටේ ගෙදර කන්නේ කටෙන් ගෙදර. චබිය රෙස්ටෝරන්ට්. කම්. එන්න එයාගේ වැඩේ ඒවා. මෝ ඔබට දැන් මම මොනේ විතර අපි කරලා තියන්නේ මං කිව්වා හැමෝටම දෙන්න කන්න කියලා. දීලා ඔක්කොටම ෂොට් එක. ජොන්ටි අයියා වාගා. ගාන කරපන් කරපන් බොලේ ගාලි බල මේ අවුලක් නෑනේ පක්කම බෝලෝ කියනවා ආදී මකුලා වාව් මොකද්ද මේ කහපාට බෝලයක් මේ මොකද්ද කහපාට යාර කහපාට මොනකනේ ඔව් වා පිස්සු හැදෙනවා මේ මුගෙන් මේ මූ යන්න කලින් මේ GoPro එක මම ඉල්ල ගන්නවා මම පුක් ෂොට් කරන්න ඕනේ මම ගාලුවනේ අපි කලුවට පේන කමන්නේ කවුලක් නෑ අපි මේ ගෑල් ළමයා බලන්න නෙමෙයි මේක මේ ෂටස් ඉතින් අපි කලුවට පේන්නේ අපි සුදුනේ බා ඔව් ඉතින් අපි එහෙම හිතමු ඔව් මට තේරෙනවා ඔව් අපි දන සුදු නෑ ඉතින් අපි ඉන්ජෙක්ෂන් ගහලා නෑනේ අම්මට මේ සීන් අපේව දන්න බර කොස්ව බලන්න ඔතන හරවන්න දිනවා නෑ තව ඉස්සර ගාලුවනේ මෙහෙම තිබ්බට මේ ටැන් ඔයගලන්ට පෙන්නන්න මේවා මේ ගම් වතුර ඇවිල්ලා උඩින් ගිය දේවල් මේ මේ පාර අපිට පෙන්වන්න දෙන්න ඉස්සරහට මේ පොඩි රාස් පැත්තකට අපි යන ගමන් ඉන්නේ අපි මේ ගිහිල්ලා ඇවිල්ලා අපි මේක ගන්න. ඉහළ ඇවිල්ලා ගන්න. මේක කට් කරා. උඩ පැත්තට අද මම ක්‍රිකට් වීඩියෝ එකක් දාලා බය මාස් ෂෙයා කරගමු. ඔබ රිනෝවේට්. ඔව්. මේ කොල්ලත් තෝරනද? මොනවද මේ හොයන්නේ? බොන්ඩ්. ආනේ බියෝ හන්. නැතිව ඔය තියෙන්නේ. මේ තියෙන්නේ මෙහෙ තියෙන්නේ. තියෙන්නේ. ඔයාගේ අගින්දී ඒක දාන්න. අම්ම හොදලා. වැඩි නෝත් මනිය. මේ වීඩියෝ වැඩි. ඔව් ඒක තමයි. ඔව් ඕක කරපො. අර ඒක දිහාම ඉරසත් යෝනේ. පුරත් එහෙම නීනයක් නෑ. හරි ඉරසත්. ඔඩ. මම ඕඩර් වෙන්නේ යන්නේ අඬන්නේ. ගුඩ් මෝර්නින් යාළුවනේ. මම යන්නයි හදන්නේ චබිය අයියා ගෙදරින්. චබිය අයියා ඔයා මූණ හරි. පට්ටවදයක් ඔක වෙන්නේ. ඉන්නවා එතන. එයා නිදාගෙන ඉඳියේ මම එයාව ඇහැරුවා මොකද මට යන්න ඕන නිසා. එහෙනම් අපි යනවා අයිමත් හම්බෙමු ඊළඟ සැරේ ලංකාවට ආවට පස්සේ. නෝ හම්බෙන්නේ. කියන්න බෑනේ. ඔව් කියන්න බෑ. එහෙනම් නටා බයි. බයි සෙට් වෙමු. එළගිරි විනෝද වුණා. නැවතත් මගේ රත්තරන් යාළුවනේ අයිබුවන්. මම ඉන්නේ මගේ බල ප්‍රදේශයේ. දැන් තමයි කොළඹ ඉඳන් ආවේ අපේ. ඉතින් එක තියෙන තැන ඉන්නේ. උදේ පොඩි ගමන් ටිකක් තිබ්බේ. ඒ ටික ගිහිල්ලා දැන් ආවා. දැන් මම ගෙදර යන ගමන් ඉන්නේ. මම පොඩ්ඩක් බිල්ඩින් පැත්තේ බල්ල එන්න. ඉතින් ඔන්න ඔය විදියට මගේ ශ්‍රී ලංකාවේ ගමනේ කොළඹ මිත්‍රයෝ ටික හමු වෙන්න ගියා. ඉතින් මම ඊට පස්සේ ගිහිල්ලා මොනවද කරන්න කියලා බලන්න YouTube channel එක subscribe කරන්න Mr. Roya, Instagram එක follow කරන්නත් අමතක කරන්න එපා. Mr. Roya කියලාම තමයි ඉන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඉක්මනින්ම ජය වේවා.